වැස්ස වෙලාවක ඇම්බ්‍රෙලා අච්චාරු හදපු හැටි තමයි මම අද කියන්න යන්නේ. මේ හොඳටම වහිනවා. කොහොම හරි මේ වෙලාව 4ට වගේ ඇති. ඉතින් අපි ඇම්බ්‍රෙලා අච්චාරු හදන්නේ. මුලින්ම ඇම්බ්‍රෙලා ටිකක් හම්බුණා. හැබැයි ඇම්බ්‍රෙලා ටිකක් ඉදිලා. හරිම රසයි ඉදින ඇම්බ්‍රෙලා අච්චාරු හැදුවාම. යෙතොයි නෙතොයි අපි 3 දෙනාම හදන්නේ අච්චාරු හදලා. දැන් ඔන්න මිරිස් කුඩු දාලා මම මේක හදද්දී දෙන්න දෙපැත්තට වෙලා බලාගෙන ඉන්නවා කොයි මොහොතේද යාළුවට ඒක කන්න දෙන්නේ කියලා. ඒ තරමට යාළුවා ඇම්බ්‍රෙලා අච්චාරු කන්න ආසයි. චුටිට නම් වැඩි කන්න බෑ. ඒ වුණාට එයාත් ආසයි කන්න. පුංචි දරුවන්ගේ මේ පුංචි ආස කරන දේවල් අපි කරද්දී හරියට අපිත් පුංචි කාලෙට යනවා වගේ. අපිට පුංචි කාලේ අපිට මතක් වෙනවා. ලොකුයි පොඩි කියලා නෑ අච්චාරු කන්න අපි හැමෝම කැමතියි. ඉතින් මේ වගේ රස අච්චාරු හදලා මටත් කන්න ඇත්තටම හම්බෙන්නේ මේ දඟදින්න තමයි. බලන්න බැරි වුණත් කනවා. චුටි කැස්සකුත් අපි යතු බබාට නම්. ඒවට අතාරින්නේ අච්චාරු කන එක නම්. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.